ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? සත්තුන්ට ආදරය කරන ඔයාලට අදත් මං ගෙනාවා පොඩිම පොඩි වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම අද ගෙනාවේ ඔයාලට මේ කුකුලන්ගේ පොඩි කාලෙදි එහෙම නැත්නම් සතියක් සති දෙකක් වගේ කාලෙදි කොහොමද අපි මේ මේල් ෆීමේල් එහෙම නැත්නම් ගෑනු සතා පිරිමි සතා තෝරගන්නේ? මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මොකද අපි කඩෙන් මිලට සත්තු ගෙනාවට වැඩක් නෑ. එයාලා ලොකු වෙනකොට ජෙන්ඩර් එක මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කුකුල්ලු කියලා හිතලා ගේන සත්තු ලොකු වෙනකොට කිකිලියෝ වෙන්නත් පුළුවන්. කිකිලියෝ කියලා ගේන සත්තු ලොකු වෙනකොට කුකුල්ලු වෙන්නත් පුළුවන්. මොකද අපි මිලට ගන්න මුදලාලි එහෙම නැත්නම් කඩේ මුදලාලි අපි කොහෙන් හරි ගෙදරකින් පැටව් කාලේ ගන්නව නම් ඔයාට ඒ පිළිබඳ නොලෙජ් එකක් නැත්තම් එහෙම නැත්නම් ඔයා ඇත්තටම දන්නේ නැහැ. එයා කියන පළියට ඔයා අරන් එනවා. හැබැයි ගෙදර ගෙනල්ලා බලද්දි ලොකු වෙනකොට ඒක ඔයාට ප්‍රශ්නයක්. ඉතින් හොඳම විසඳුම සත්තු ගන්න කලින් ඔයා මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න කියන ගමන් අපි යමු මේ මොකද්ද පළවෙනි ක්‍රමය කියලා බලන්න. ඉතින් ඔයාට මේ තටු නිරීක්ෂණය කළා ගැහැණු පිරිමි බව කියන්න පුළුවන් කාගේවත් උදව් ඕනේ නැහැ. ඉතින් බලන්න මේ පළවෙනියට මම කියලා තින්නේ මේ තට්ටේ කර්ව් එකක් තියෙනවා මේ පිරිමි සතා. පළවෙනි මේ වම් අත පැත්තේ තියෙන්නේ පිරිමි සතා. ඉතින් බලන්නකෝ මේ කර්ව් ආකාරයට තට්ට පිහිටලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න එයා පිරිමි සතෙක්. මේ සමාන්තර පිහාටු ඇවිල්ලා තියෙනවා කර්ව් එකක් තියෙනවා ලස්සනට එයාගේ පියාපත් ඉවර වෙනවා. ඉතින් මේ විදියට ඉවර වෙන්නේ පිරිමි සතාගේ මතක තියාගන්න. ඉතින් දකුණු අත පැත්තේ ඉන්නේ මෙන්න මේ ගෑනු සතා. බලන්නකෝ එයාගේ මේ තට්ට කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඉතින් ඔයාට හරිම ලේසි අඳුරගන්න එයාගේ තට්ට කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඉතින් හරිම ලේසි මේ ක්‍රමය ඕන කෙනෙක්ට ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම බලලා අපිට පොඩි අධ්‍යයනයක් කරන්න විතරයි තියෙන්නේ වෙනස. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වුණානේ පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. මේ ගැහැණු සතාගේ සහ පිරිමි සතාගේ ඇත්තටම පියාපත් පොඩි කාලෙදී ගොඩක් වෙනස්. ඉතින් පළවෙනි ක්‍රමයෙන් මම කිව්වා එයාගේ කර්ව් එකක් විදියට තියෙනවා. දෙවෙනි ක්‍රමයෙන් මම කිව්වා මෙයාගේ තට්ට දෙකට බෙදිලා තියෙනවා. ඉතින් මතක තියාගන්න මේ තට්ට කොටස් දෙකකට බෙදිලා තින්නේ ගෑනු සතාගේ. ඒ වගේම ඒකාකාරව කර්ව් එකක් විදියට තින්නේ පිරිමි සතාගේ. ඉතින් ඊළඟ ක්‍රමය මොකද්ද මේ? ඉතින් මේ ක්‍රමය තමයි ඔයාට මේ කුකුල් පැටයෙක්ගේ මුහුණේ තියෙන අංග ලක්ෂණ බලලා එයා ගැහැණු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා නිගමනයකට එන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍යයෙන් සති දෙක අඩුම සති දෙකක්වත් පනින්න ඕන. පොඩිම පැටවුන්ට සුදුසු වන්නේ ඉතින් මම පළවෙනියට කියලා දුන්නු ක්‍රමය. ඒ වුණාට මට හිතුණා මේ ක්‍රමෙත් ඔයාලට කියලා දෙන්න. මොකද මෙයාලා තාම පැටව. ඉතින් මේ වයසේ සත්තුත් මිලට ගන්නවා කොහෙන් හරි ගේනවා. එතකොට අපිට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේනවා රූප සටහනේ ගෑනු සතාගේ හොටේට උඩින් කරමල කියන එක ෆ්ලැට්ව සහ පොඩියට තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් මේ පිරිමි සතාගේ කරමල කියන එක ඔයාට බලා ගන්න පුළුවන් උඩට නෙරාගෙන ඒක වැඩමින් තියෙනවා. ඉතින් ඔයාට අනිත් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ කට කෙලවර ඉවර වෙන තැන ඔයාට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් පල්ලෙහාට මෙයාගේ තැල්ල වගේ පොඩියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ලොකු වෙනකොට වර්ධනය වෙනවා. ඒක ගෑනු සතාගේ නැහැ පිරිමි සතාගේ වර්ධනය වෙමින් තියෙනවා. ඉතින් දෙවෙනි ක්‍රමෙන් ඔයාට මේ තැල්ලයි කරමලයි බලලා ඉවර වෙලා කුකුලද කිකිලිද එහෙම නැත්නම් මේල් ෆීමේල් අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි අන්තිම ක්‍රමයට ගියොතින් හරි අන්තිම ක්‍රමයට යන්න කලින් ඉතින් මගේ වීඩියෝ බලන යාළුවනේ මං කියන මොනවා හරි දෙයක් වැරදි නම් මගේ අඩුපාඩු තියෙනවා ඔයාලා දන්න දේවල් මාත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මටත් කියන්න මාත් ආසයි මං දන්න දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්
දැනුම ෂෙයා කරන්න අමතක කරන්න එපා. නොදන්න යාළුවෙක් ඉන්නවනම් දැනුවත් කරන්න. මොකද හැමෝම කැමතියි අපි නොදන්න දේවල් ඉගෙන ගන්න. ඉතින් මම ඔයාලට කියන්නේ අන්තිම ක්‍රමේ මොකද්ද? අන්තිම ක්‍රමයට එහෙනම් අපි යමු. ඉතින් මම ඔයාලට කියලා දෙන අන්තිම ක්‍රමය වෙන්නේ මේ. ඒ කියන්නේ අපි මල පහ කරන ස්ථානය නිරීක්ෂණය කළා අපිට පුළුවන් නිගමනයකට එන්න මෙයා ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියන එක. ඉතින් ඔයාලට මම මේ රූප සටහනකින් මේක වැඩි දුරටත් විස්තර කරන්නම්. ඉතින් ඔයාලට මේ රූප සටහනේ වම් අත පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔයාලා බලන්න මේ වෙන්ට් එක. එහෙම නැත්නම් මල පහ කරන ස්ථානය පොඩි කෑල්ලක් ඉදිරියට නෙරා ඇවිල්ලා තිනවා. ඉතින් මේ කොටස තියෙන්නේ පිරිමි සතාගේ විතරයි. ඉතින් ඔයාට මේකෙන් මේල් සතාව එහෙම නැත්නම් පිරිමි සතාව අඳුරගන්න පුළුවන්. අපි දෙවෙනියට කතා කරොත් දකුණු අත පැත්තේ රූපයෙන් රෝස පාටින් පෙන්නලා තින්නේ මම ගෑනු සතා. ඉතින් ගෑනු සතා බලා ගන්න පුළුවන් ක්‍රමය තමයි ඉවෙන්ට් එක ෆ්ලැට්ව පිහිටලා තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාට ගෑනු සතා පිරිමි සතා අඳුර ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට පොඩ්ඩක් අපැහැදිලි වගේ නම් පොඩ්ඩක් zoom කරලා බලන්න. එතකොට ඔයාට මේක ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මතක තියාගන්න මේල් සතාගේ වෙන්ට් එක ඉදිරියට නෙරාගෙන ඇවිල්ලා තිනවා. එතකොට ෆීමේල් සතාගේ වෙන්ට් එක ෆ්ලැට්. ඉතින් ඔයාට මේ ක්‍රම දෙකෙන් හොඳට තහවුරු කරගන්න පුළුවන් මේල්ද ෆීමේල්ද කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ ක්‍රම 3ක්. ඉතින් මේ ක්‍රම 3ට අමතරව තව ක්‍රම තියෙනවා අපිට මේ මේල් ෆීමේල් බව අඳුරගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේක පුළුවන් එක්ස්පීරියන්ස් එක මත. ඉතින් එහෙමනම් ටික කාලයක් සත්තු හදලා සත්තුත් එක්ක වැඩ කරපු කෙනෙක්ට මේ වගේ ෆීචර්ස් බලලා එයාලගේ ලෙග් බලලා ඒ වගේ දේවල් වලිනුත් කියන්න පුළුවන්. ඒ වුණාට මම අද ඔයාලට කියලා දුන්නේ ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ක්‍රම 3ක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා like කරලා ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් කරලා අහන්න අමතක කරන්න එපා. ඉතින් මම කියන දේවල් මොනවා හරි වැරදි නම් මම ආයෙත් කියන්නේ මට දැනගන්න මගේ අඩුපාඩු හදන්න දන්න කෙනෙක් අමතක කරන්නත් එපා. ඉතින් අද වීඩියෝ එකෙන් මට යන්න වෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම් කියන ගමන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.